අතුමා මේ ඉන්දියාව සහ මගේ ප්‍රශ්නේ දැන් අහන්නේ. දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්ත කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරයෙක් වෙච්ච ගම්මන්පිල මහත්මයාව රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. එතකොට ඔහු රාජ්‍ය සේවකයෙක් විදිහටම SLAS සංවිධානය කියන්නේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා වෙනවා. එතකොට මේකත් එක්ක මේ රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ ඉන්න නිලධාරීන්ට බරපතල පීඩනයක් සහ බලපෑමක් ඇති වෙලා තියෙනවා. නිලධාරීන් විතරක් ඇයි මේ ගිලටීනේට හසු වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. මොකද මේවට උපදෙස් දෙන්නේ ඊට ඉහළ මට්ටමේ ඉන්න මැති ඇමතුරු මට්ටමේ ඉන්න අය. විශේෂයෙන්ම මම මීට කලින් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ආගමන විගමන ප්‍රධානියා කොමසාරිස්වරයා මේ වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒකට උපදෙස් දුන්නු එවකට හිටපු අමාත්‍යවරයා ටිරානලස් බොහොම නිදහසේ එළියේ ඉන්නවා. මේකටත් උපදෙස් දුන්නු එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දක්වා හරියාකාර ප්‍රශ්න කිරීමක්වත් වෙලා නැහැ. හැබැයි නිලධාරීන් බෙල්ල මුලින් අහු වෙනවා. මේක රාජ්‍ය සේවයේ ඉන්න හැම නිලධාරියෙකුටම බලපාන කාරණයක්. මේක මෙතනින් එහාට යන්නේ නැති ඇයි? අල්ලස් කොමිසම ඊයේ තමයි අත්අඩංගුවට අරගෙන ඔහු අධිකරණ ඉදිරිපත් කළා තිබුණේ. ඉතින් ඒ විමර්ශන අනුව මේකට අදාළ ඒ නිලධාරියාට මේ සඳහා බලපෑම් කරපු හෝ ලිඛිතව හෝ වාචික උපදෙස් ලබා දුන්න ඇමතිවරයෙක් ඉන්නවා නම් ඔහුගෙනුත් ප්‍රශ්න කරයි. ඔහුවත් අල්ලස් කොමිසම මේ විදිහට ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙන් තියෙන්නේ රාජ්‍ය සේවයේ වුණත් දේශපාලන අධිකාරී වුණත් කවුරුණත් යම් වරදක් කළා තිබෙනවා නම් ඒ අල්ලස් කොමිසම මගින් කටයුතු කරනවා. අල්ලස් කොමිසම සක්‍රිය වෙලා තිබෙන්නේ. නිලධාරීන්ට පමණක් නෙවෙයි නේද? දැන් ඔය දේශපාලඥයෝ ගැන ප්‍රශ්න කරනවා, අධිකරණ ඉදිරිපත් කරනවා. ඒවා සාධාරණීකරණ කරන්න කියපු ජනාධිපතිලට එන්න කියනවා. පරීක්ෂණ සිද්ධ වෙනවා. මේ පරීක්ෂණය අවසානාත්මක නොවේ. අපි ඉදිරියේදී බලමු මේකට අදාළ නිලධාරීවරයාගේ සාක්ෂි අනුව ඊළඟ පියවරයන් ක්‍රියාත්මක වේවි.